හායි කොහොමද? ඔයාලා හොඳින් ඇතිනේ කියලා මම විශ්වාස කරනවා. මම හොඳින් ඉන්නවා. අද මම වීඩියෝ එක අරගෙන ආවේ මගේ මාර්තු මාසේ මගේ ජර්නලින් එක ලියන්නේ කොහොමද? ඒකේ බුක් එකේ ඒ පිටුව හදාගන්නේ කොහොමද? අද මගේ මී ටයිම් එක ගත කරන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න කොහොමද මම ඒක කරන්නේ කියලා බලන්න. ඉතින් මම උදෙන්ම නැගිටලා බබාවත් ඉස්කෝල් ඇරලා හස්බන්ඩ්ුත් ඔෆිස් ගියාට පස්සේ මගේ උදේ ෆ්‍රී ටයිම් එක තමයි මම මේ විදියට ගත කරන්නේ. ඉතින් මම මේ විදියට මගේ ජර්නලින් බුක් එකේ මාර්තු මාසේ මේ විදියට කරන්නේ මොනවාද ඒ හැමදේම ප්ලෑන් කරනවා. ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම අද ආවේ. ඉතින් ඔයාලත් කියන්න මේ වීඩියෝ එක හොඳයිද? ඔයාලත් මේ වගේ දේවල් කරනවද? ඔයාලා කරන දේවලුත් මේ වගේ මාත් එක්ක ෂෙයා කරන්න. ඇත්තටම කිව්වොත් මේ වගේ වීඩියෝ එකක් කරන ෆස්ට් ටයිම් තමයි මම. ෆස්ට් ටයිම් කියන්නේ රෙකෝඩ් කරන. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වගේ දේවල් කරනවා ඇති කියලා. ඒ කරනවා නම් මාත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම ඔයාලා මේ දේවල් වලට කැමතිද? මම එහෙම දිගටම වීඩියෝ කරනවට ඔයාලා කැමතිද? මට කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් ඔයාලට බැලුවොත් මම මාර්තු මාසයේ විතරක් නෙවෙයි මගේ ජර්නලින් බුක් එකේ ජනවාරි පෙබරවාරි මාර්තු මාසේ තමයි මම මේ ඔයාලත් එක්ක හදනවා ෂෙයා කරගන්නේ. ඒත් වීඩියෝ එකේ ඔක්කොම බැලුවම ඔයාලට පෙනෙයි. ඒ කියන්නේ මම ඉතුරු මාස දෙකත් ඔයාලා එක්ක කරපු විදිය මම ඔයාලට පෙන්නලා තියෙනවා. ඇත්තටම මේ වගේ හැම වෙලාවෙම මේ වගේ නිදහසේ මේ විදියටම වීඩියෝ කරලා මේ විදියට කරන්න හම්බෙන්නේ නෑ. ඒත් හම්බෙන වෙලාවේ ෆ්‍රී ටයිම් එකේ මම ආසයි මේ දේවල් කරන්න. ඉස්සර ඉඳලම මම මේ දේවල් කරනවා. ඒත් මට හිතුණා තව කෙනෙක්ට ඒ දේ ෂෙයා කරගන්න ඕන කියලා. ඒ කියන්නේ මට සතුටුයි මගේ මේ දේ බලලා තව කෙනෙක් මේ දෙයක් පටන් ගත්තොත් අඩුම ගානේ එක්කෙනෙක් හරි මේ දේ කරොත් ඒක මට සතුටක්. මේ තියෙන්නේ මගේ ජර්නලින් බුක් එක මම මුලින්දලම හදාගත්ත විදිය. මේක මම හදාගත්තු විදිය. එක එකනා එක එක විදියට හදාගන්නවා. ඒත් ඔයාලා කැමති නම් මම මේක හදාගත්ත විදිය වෙන වෙනම හැමදේම විස්තර දැනගන්න මම වීඩියෝ එකකින් ඒක අරගෙන එන්නම්. ඉතින් මේ තමයි මගේ ජර්නලින් බුක් එක. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක ආයෙත් හම්බ වෙන්නම්. ඉතින් එතකම් පරිස්සමින් සතුටින් hina වෙලා හැමදාම ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම.